ලොකු අක්කලාගේ ගෙදර යනකොට මටත් කියන්න නැන්දා. මේ බිස්නස් වැඩවලට හිර වෙලා ඉන්න නිසා නෑදෑයොත් අමතක වෙලා තියෙන්නේ. මම පුතාට කල් තියා කියන්නම්. වෙලාවක් වෙන් කරගන්නත් එපයි නේද? මම අහන්නමයි හිටියේ නැන්දා. අර ගර්ල් හරි ලස්සන වෙලා දැන් නේද? කවුරු ගැනද පුතා කියන්නේ? අර ගෙදර වැඩ කරන්නේ කවුද? මට නම් මතක නෑනේ. අපෝ මෙයා මේ කියන්නේ අර පුංචි මැනිකේ ගෙනල්ලා මල මිනිබිරි කියන්නේ නේද? මොකද්ද නංගී ඔය කතා කරන විදිහ? හරියට ගොඩේ ගෑනු කෙනෙක් වගේ. ඔයාට ගොඩේ ගෑනු වර්ණනා කරන්න හොඳයි. මගේ කතාවේ තමයි වැරද්ද පේන්නේ. ඔයා ඔය ඉරිසියාවට කියන්නේ. ඇත්තම කතාව නම් ඔයාට වඩා ඒ ගර්ල් ලස්සනයි. අම්මා මේ බලන්නකෝ. අයියට අර කෙල්ල ලස්සනයි කියන්නේ. එහෙනම් ලේලි කරගත්තා නම් හරි. හැබැයි මට නම් එපා ඔය ගොඩේ වහන්තරාව. චූටි දුව දැන් ඇති කට වහගන්න. ඒ ගමන අම්මත් පටන් ගත්තද? ඔයා විතරයිනේ අඩු වෙලා තිබුණේ. දැන් ඒකත් හරි. අයියා විහිළුවට කියන දේවල් ගණන් ගන්න එපා. විහිළුවට නෙවෙයි ඇත්තට මේ ගර්ල් ලස්සන. ලස්සන විතරක් නෙවෙයි පුතා. දුප්පත් වුණාට කෙල්ල හොඳට ඉගෙන ගත්තා. කැම්පස් යන ලකුණුත් තියෙනවා. ඕ රියලි? එහෙම දෙයක් මම දැනගෙන හිටියේ නෑනේ. මාම නම් ඒත් කිව්වා කැම්පස් යවලා හොඳට උගන්වමු කියලා. කොහෙද දෝනි කැමති නෑනේ රස්සාවක් කරන්න ඕනේ කියලා පුංචි මැනිකට කිව්වලු. එතකොට මැරි කරන්නේ නැද්ද? කසාද බඳින්න තරම් වයසක් ඒ කෙල්ලට තාම නෑ. අපේ චූටි දුවටත් වඩා අවුරුද්දක් බාලයි. එහෙනම් චාමා කිව්වේ ඒ ගල් මැරි කරන්න කෙනෙක් ඉන්නවා කියලා? මේ අපේ පුතා කිව්වා. ඔව් චාමා තමයි කිව්වේ. පුංචි මැනිකා එහෙම දෙයක් අපිට නම් කියලා නෑ. අනිත් එක එහෙම දෙයක් තියෙනවා නම් අපි දැනගන්න ඕනේ. මොකද උදේ හවස ඉන්නේ අපේ ගෙදරනේ. ඒත් ඉතින් ඇයි චාමා බොරුවක් කියන්නේ? ඔහුගේ පැනයට චාමරගේ මවට උත්තරයක් නැතත් හිතේ නම් තරමක සැකයක් ගොඩ නැගුණා. එහෙත් ඇය අයියාගේ පවුලේ අයට දැනෙන්න ඉඩ දුන්නේ නෑ. සමහර විට විහිළුවට කියන්නේ නැති පුතා. අම්මා මොකද හිතන්නේ ඒ ගර්ල් ගැන? විශේෂයක් නෑ පුතා. ඇයි? නෑ මම නිකන් ඇහුවේ. මොනවා වුණත් අහිංසක උගත් කෙල්ලෙක්. තම පුතණ්ඩියක් කුමක් හෝ හිතේ හංගගෙන කතා කරන බව රම්‍යට තේරුණා. මට නම් හිතෙන්නේ නෑ නිකන් ඇහුවා කියලා. ඒ ගෑල් ළමයා ගැන කැමැත්තක්වත් ඇති වුණාද? මම ඉතින් ඔයාට බොරු කියන්නේ නෑනේ. ඇත්තම කියන්න. ඇත්තටම ඔව් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හොඳයි නම් මම කැමතියි එයාව මැරි කරන්න අම්මා. රම්‍යා ඊට උත්තරයක් දීමට කලින් චාමරගේ මව කතා කළේ. කෙල්ල නම් අහිංසක වැදගත් කෙල්ලෙක් තමයි පුතා. ඒත් ඉතින් අපේ පවුල් වලට පෑහෙන්නේ නෑ. මට බලාගෙන ඉන්න බෑනේ ඔයා දෝනි කසාද බඳිනකල්. ඔයාට ඊට වඩා 100%කින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. ඔයාගේ ඉරණම්කාරි කොහේ හරි ඇති. ඒ වුණත් නැන්දා ලස්සන මල් පිපෙන්නේ ඔහුට ඉවර කරගන්න ලැබුණේ නෑ. දැන් ඔය ඇති පුතා නැන්දා කිව්වනේ. අපි ඔයාට හොඳ තැනකින් කටයුත්තක් බලන්නම්. විවාහ වෙන වයසට එළඹ සිටින තම පුත්‍රයාට සහකාරියක් සෙවීමට මේ වන විටත් මඟුල් කපුවන් 3-4 දෙනෙකුටම බාර දී අවසන්. ඒත් ඉරණම්කාරී තවමත් පැමිණ තිබුණේ නෑ. දැන් ඔයා පණ්ඩිතයා වගේ ආවට ඔයාට පුළුවන්ද ගහට නගින්න? බෑ කියලාද හිතන් ඉන්නේ? බලන්නකො කොහොම හරි කඩනවා. මොනවද? වෙන මොනවාද? අඹ තමයි. අත්තම්ම අපි දෙන්න ඇවිත් එච්චර කැමැත්තකින් නෙවෙයි. ඒක නිසා ඉක්මනට ආපහු යමු. ඒක නම් ඇත්ත. ඒකනේ මම කිව්වේ පොන්චි ආච්චිට කියා තියමු කියලා. ඔයාගේ පණ්ඩිතකමනේ. එහෙම කිව්වනම් මේ තරම්වත් එන්න දෙන්නේ නෑ. ඔහු ගමන් කළේ යුවතියගේ කරට අතක් දාගෙන. මේකව මගේ කරගන්න ලේසි නෑ වගේ නේද?
ඔහු ඇසුවේ අඹ ගහ යටට පැමිණෙන ගමන්. ඇය hina වුණා විතරයි. මතකද වෙනික දවසක් ඒ කකුලේ තුවාල කැලල තාම තියෙනවා. කෝ බලන්න. ඇය කකුල ඔසවා අඹ ගසේ කඳට තියුවේ තුවාල කැලල පෙන්නන ගමන්. කකුලේ වලලු කර හරියේ තිබුණු තුවාල කැලල පුංචි වයසේ මතක සටහන් දෙන්නටම මතක් කරලා දුන්නා. අර උඩ තියෙන්නේ අඹ පොකුරක්. ඒක කඩමුද? ඔහු පෙන්නූ අඹ පොකුර දිහා දෝනි බලන විට ඇයට හිතන්නටවත් වේලාවක් නොදී චාමර ඇයව ඔසවා අඹ ගසේ කරුව උඩින් වාඩි කරේ. මං වැටෙයි පුංචි මහත්තයා. එදා හිර වුණේ කකුලනේ. අද නම් කොන්දත් හිර වෙනවා. දෝනි එහෙම කිව්වත් ඒ වන විටත් විශාල ගසක් බවට පත් වෙමින් තිබූ අඹ ගසේ කරුව ඉඩ පහසුවට විශාල වී තිබුණා. හැමෝම වගේ නතර වෙන්න හදන්නෙත් මේ ඇස් දෙක ගාව රත්තරන්. මං කොහොමද උඹව පරිස්සම් කරගන්නේ? කොල්ල හැංගීම්බර වෙලා දෝනිගේ ඇස් දෙක දිහා බලාගෙනම කියපු කතාවට ඇයත් ඔහුගේ මූණ දෙසම බලාගෙන හිටියා. ඒ මහත්තයා බලාගෙන හිටපු විදිහට නම් මටත් බය හිතුණා. ඉක්මනට උයලා තියලා පුංචි ආච්චි එක්ක ගෙදර යන්න. සීවියක හැදුවද? ඔව්. ඉස්කෝලේ සර්ටිෆිකට් ටිකක් තියෙනවා. මම හෙට උදේම එන්නම්. මම යන්න කලින් ඔයාගේ වැඩේ පිළිවෙලක් කරලා දීලා යන්නේ. ඔයාටත් මේ දවස්වල ගොඩක් වැඩ ඇති නේද? ඔව් මැනික, මේ සැරේ ගියාම ළඟකදී එන්න පුළුවන් වෙන එකක් නෑ. එක්සෑම් ගොඩකට පාඩම් කරන්න ඕනේ. මං ඔයාගෙන් අහන්නමයි හිටියේ. පුංචි මහත්තයා, ඔයාලා මැරිච්ච මිනිස්සුත් කපනවද? ඔව් ඉතින් එක එක පරීක්ෂණ වලට කපන්න වෙනවා. බය හිතෙන්නේ නැද්ද ඔයාට? මුලින් නම් ටිකක් විතර බය හිතුණා. දැන් නම් මේ තරම් ගාණක් නෑ. දැන් මම බිමට බහින්නද? තව ටිකක් ඉමු. මගේ ඔළුව ටිකක් අත ගන්න. ඔහු ඔළුව බර කළේ ඇයගේ උකුලට. ඇය හරි ආදරයෙන් ඔහුගේ හිස පිරිමැද්දේ. ටික වෙලාවක් ඔළුව අත ගා හිටියත් ඔහු නිහඬ නිසාම දෝනි කතා කරේ. ඔයාට නින්ද යනවද පුංචි මහත්තයා? නෑ මනික, හරි සනීපයි. ඔහු පුංචි දරුවෙක් වගේ උකුලේ හාන්සි වෙලා ඉන්නකොට කෙල්ල පහත් වුණේ ඔහුගේ ඔළුව සිප ගන්න. ඒත් සමබරතාවය ගිලිහී ඇය වැටෙන්නට ගියා. ඒත් දෝනි නතර වුණේ ඔහුගේ අත් දෙක උඩ. කෙල්ල ඇඹරුණේ ලැජ්ජාවට. ඇයි හොර වැඩක් කරන්න ගියා නේද? දැන් දෙන්න ඇති වෙනකම්. ඔහු ඇය ඔසවාගෙනම ඇයගේ ළමට බර වුණා. ඒ අවසරයෙන් යුවතිය ඔහුගේ හිස දෑතින්ම තොරළු කරගෙන හාද තබන්න පටන් ගත්තේ. කුරුළු කිරිල්ලියන්ගේ කීචි බීචි නාදයෙන් අවට පරිසරයේ නිහඬ බව බිඳිමින් තිබුණා. හදිසියේම වනරොදට පැමිණි තරුණ ප්‍රේමවන්තයින් දෙදෙනා නිදහසේ ආදරේ විඳින හැටි කුරුල්ලන්ද බලාගෙන හිටියේ. නැවත එවන් දසුනක් දකින්න නොලැබෙයි කියලා හිතුන නිසාම වෙන්න ඇති.